ඔන්න අපේ කොණ්ඩගල හයික් එක ඩන්. කොණ්ඩගල හයික් එක ඉවරයි. ආයෙත් ට්‍රේල් එකට ආවා. දැන් අපි මං උඩ ඉද්දි පෙන්නුවේ ට්‍රේල් එක. අන්න ඒක දිගේ හිමීට ගල්හට යනවා දැන්. පාරම නිස්කලංක පරිසරය මේ හරිය තියෙන්නේ. කොණ්ඩගල මුදුනට ගියපුවාම මාරම හුලඟක් තිබ්බා. කතා කරන ඒවා ඇහෙන්නත් නැතුව ඇති. එච්චරකට මේ ගහගෙන යන තරම් හුලඟයි. මෙන්න තියෙනවා අපි නැංග කොණ්ඩගල ට්‍රේල් එක පහලින් යන්නේ. දැන් දැහලා ට්‍රේල් එක යනවා. ඔන්න ඔයාලට මේ ට්‍රේල් එකේ එනවා නම් ඔයාලට ඇප් එකකුත් තියෙනවා මේකටම හදලා. ඒ ඇප් එකෙන් ඔයාලට ට්‍රේල් එක බලාගෙන ඉන්න පුළුවන්. වරදින්නේ නැහැ කිව්වට හැබැයි මෙහෙම GPS එහෙම හරියට වැඩ කරේ නැත්තම් පොඩ්ඩක් කෙලවෙනවා. පොඩ්ඩක් මොලෙන් යන්න ඕනේ ඒක. මෙන්න මේ පැත්තෙන් අපි අර තියන්නේ. මෙන්න මේ හරියෙන් අපේ ට්‍රේල් එක වැටලා තියෙන්නේ. ඔන්න පාරෙන් එළියට දාලා ට්‍රේල් එක යනවා අඩිපාරේ. අවුලක් නැහැ. මෙන්න තියනවා මේ ගස්වල සලකුණු දාලා තියනවා යන්න ඕන පාර අපිට. ඒක හින්දා ප්‍රශ්නයක් නැහැ. මේ පාර වරදින්න නැතුව අපිට යන්න පුළුවන්. මෙන්න මේක තේ ගහක්. අර මේ කියන්නේ කප්පාදු කරලා නැහැ. ඒවා පාවිච්චි කරන්නේ නැති ඒවා මං හිතන්නේ පරණ තේ ගස්. ඒවා හෙනට ලොකු වෙලා. මේ හැමතැනම තේ ගස් තමයි තියෙන්නේ. පාරක් වෙනවා. මේ පැත්තෙන් පාර බින්දින් යනවා. අපි කොණ්ඩගල තියෙනවා. ඊට ලස්සන ඉඳලා තියෙනවා. ආයි සුපිරි ට්‍රේල් එකක්. කොහොමද මේ පැත්තේ තියෙන විවේක? ඒ විවේක බලාගෙන මේ ට්‍රේල් එකේ ටිකෙන් ටික ඇවිදගෙන යද්දී ඒ දැනෙන නිදහස වරු ඒක සුපිරි. පායිනස් කැලයක් තියෙනවා. පහළ තනිකර අර වාහනපඳුරුව තමයි තියෙන්නේ. මේ හරියේ පායිනස් ගස් ටිකක් තියෙනවා. ඒ ඇරෙන්න මාන පඳුරු තමයි. කොණ්ඩ දැන් තමයි මේලේ ලස්සනම කොටස අපිට තියෙන්නේ. මේ හරිය මාරම ලස්සනයි. ට්‍රේල් එක වැල්ලා තියෙන්නේ දෙමින්ම අර මාන පඳුරු තියෙන මේ කන්දක් අයින් තමයි වැල්ලා තියෙන්නේ. මේකට මුළු ඒරියා එකම පේනවා. කලන්ත නිදහස් දෙවියන්. අතර විදුවර වඩා මේ ලස්සන පිටුවක් තියෙනවා.
ඔන්න ඉතින් අපි ට්‍රේල් එක දිගේ ටික ටික පහළට බැහැගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙහෙම උඩින් ආවා. මෙතන උඩින් ඇවිල්ලා පාර අය හැරිලා අර පහළට යනවා. ඉතින් කඳුවල තියෙන විදිහට මෙහෙම මේ තියෙන්නේ කඳුවල මේ මොනවද පාරවල්. ඉතින් ඒ විදිහට අපි උඩින් ආවා. මෙහෙම අර පැත්තේ කන්ද අයිනට ගියා. ඊට පස්සේ ආයේ මේ පැත්තේ අයිනට ආවා. දැන් මෙතනින් හැරිලා ආයේ පහළට බැහැගෙන යන එක තමයි කරන්නේ. ඉතින් පල්ලමක් තියෙන්නේ පොඩ අපි පහළට බැහැගෙන අපි දැන් ගලහ ටවුන් එකේ ඉන්නේ. ගලහ නෙවෙයි වැරදුනා. දෙල්තොට ටවුන් එකේ ඉන්නේ. ට්‍රේල් එක ඉවර නෑ. ට්‍රේල් එක තාම තියෙනවා. ටවුන් එක හරහා තමයි ට්‍රේල් එක යන්නේ. ඊටු ටික. ට්‍රේල් එකේ තියෙන පාර්ට් ආයෙත් අපි දැම්මා මේ පිටිපස්සේ දෙල්තොට බස් ස්ටෑන්ඩ් එක තියෙන්නේ. එතනින් තමයි ට්‍රේල් එක තියෙන්නේ. බලමු ඉස්සරහට ගිහලා. දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් හම්බුණා අපේ ට්‍රේල් එකේ. පාර හරි. දැන් අපි දෙල්තොට ගමක් ඇතුළෙන් වගේ තමයි යන්නේ. මේ පැත්තේ ගෙවල් තියෙනවා මේ ඈතින්. විසි කරන්න එපා වෙලා આવොත් එහෙම. කිසිම දෙයක් කිසිම තැනක විසි කරන්න එපා. අපි පොඩ්ඩක් මෙතන නතර වුණා කෑම කන්න. ඉතින් කෑම කාලේ ඉවරයි දැන්. ආයෙත් යනවා අපේ වෝක් එක කම්ප්ලීට් කරන්න. තව පොඩි දුරයි තියෙන්නේ. ඒ දුරත් ගිහිල්ලා වෝක් එක අපි කම්ප්ලීට් කරමු ඉස්සරහට. guys අපිට බලු ඇටැක් එකක්. ෆයිනලි ඔන්න අපේ ලූල් කඳුරේ ඉඳන් දෙල්තොටට එන වෝක් එක ඉවර වෙන්න තමයි යන්නේ. කිලෝමීටර් 15ක වෝක් එකක්. ලස්සන වෝක් එකක්. ලූල් කඳුරේ ඉඳන් දෙල්තොටට එනකන් නම් මේ මාරම ලස්සන view එකක් තිබ්බා. එතනින් පස්සේ පොඩ්ඩක් අර ගම්බදව තමයි වෝක් එකේ එන්න තිබ්බේ අපිට. ඉතින් දෙල්තොටින් පස්සේ නම් වැඩි වීඩියෝ කරේ නැහැ. මොකද ගම්බද හින්දා. කොහොම හරි ඕවරෝල් ගත්තාම ලස්සන වෝක් එකක්. ඉතින් වීඩියෝ එක මෙච්චර තමයි ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලගේ අදහස් කොහොමද කියලා
පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ අපි කතා කරමු. ඉතින් එහෙනම් අදට අපි සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.